විසින් ආරම්භ කරන ලද YouTube channel එකේ පළවෙනි වැඩසටහන තමයි අද මේ මිහින්තල පුරාවිද්‍යා පරිශ්‍රයේ සිට ආරම්භ කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. මිහින්තලේ කියනකොට පිට අපේ ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් මිහින්තලේ තුලින් අපිට නිරූපණය කරන බව සඳහන් කරන්න පුළුවන්. බුදුදහම ශ්‍රී ලංකාවට පැමිණි ස්ථානය මිහින්තලය. මේ මිහින්තලය තුල තමයි අපේ ශිෂ්ටාචාරයේ මුල්ම සිදුවීම් බහුලව සිදු වෙලා තියෙන්නේ. මෙරට ශිෂ්ටාචාරයේ කරමුමත් මෙතන සිද්ධ වුණු බවට බොහෝ විද්වතුන් විසින් මතපල කරලා තියෙනවා. බුදුදහමේ ආభాසයෙන් අපේ සංස්කෘතිය, අපේ ආගම, අපේ වාරික ශිල්පය වැනි කටයුතු වල මූලික ස්ථානය මිහින්තලේ බවට සඳහන් කරන්න පුළුවන්. මේ මිහින්තලේ පුද භූමිය අද දිනත් අක්කර 500ක වැනි විශාල භූමි ප්‍රමාණයක් තුල ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ තුල අතීතයේ සිට අද දක්වා රැකෙන පරිසර පද්ධතිය තාමත් අලංකාර ලෙස අපිට දැක් ගන්න පුළුවන් අද දින. වාරි සංස්කෘතියේ ආරම්භයේ හැටියට ගන්න පුළුවන් පොකුණු, වැව්, කුඩා පොකුණේ සිට විශාල ප්‍රමාණයේ වැව දක්වා සියල්ල එකතැන නැරඹිය හැකි ස්ථානයක් තමයි මිහින්තලේ. මිහින්තලේ තුල අපිට වර්තමානයේ සතා සිව්පාව මෙන්ම ගහකොළ හොඳින් දර්ශනය කරගන්න පුළුවන්. පුරාවිද්‍යාත්මකව තාමත් වටිනා ගල්ලෙන් සෙල්ලිපි, ආරාම සංකීර්ණ සියල්ලම එකතන ශ්‍රී ලංකාව තුල ස්ථානයක් තුල සියලුම නිර්මාණ බලා ගන්න පුළුවන් මේ ස්ථානයක් හැටියට මිහින්තලය විද්වතුන් අතර ප්‍රකටයි. අපේ වාරි ශිල්පයේ මුල් අවස්ථාව නිරූපණය කරන බවට බොහෝ විද්වතුන් මේ ස්ථානය පදනම් කරගෙන මත ඉදිරිපත් කළා තියෙනවා. මා විසින්ද මේට වසර කිහිපයකට පෙර එල්ලංගා පද්ධතියේ ආරම්භක ස්ථානය මෙම ස්ථානයෙන් පටන් ගන්න බවට ඩ්‍රෝවින් කිහිපයක් පදනම් කරගනිමින් කරුණු ඉදිරිපත් කළා තියෙනවා. ඒක දැන් බොහෝ විට උගතුන් අතර යම් යම් මතභේදවලට ලක් වෙච්ච අවස්ථාවක් තියෙනවා. උගතුන් මේ කතන්දර පිළිගත්තු අවස්ථාවක් තියෙනවා. ඒ නිසා රජරට ශිෂ්ටාචාරයේ බුදුන් මල්කඩ වන් මිහින්තලය පුරාවිද්‍යා භූමිය හොඳින් ආරක්ෂා කර ගැනීම ඔබ සමගී යුතුයකම බව සඳහන් කරන්න කැමැතියි.